ඔන්න ළමයි දැන් පේනවා ඇති මෙන්න මේ ක්‍රොස් මාක් නේ මේ තියෙන ස්ක්‍රීන් එකේ අපි දාගත්ත ක්‍රොස් මාක් එක මේ තියෙන ට්‍රේසින් එක ඇතුලේ තියෙන ක්‍රොස් මාක්. හරිද? එතකොට මේ ක්‍රොස් මාක් එකක් උඩට අනිත් ක්‍රොස් මාක් එක එන්න ඕනේ මේ බලන්න. දැන් මම හදන විදිය බලන්න ස්ක්‍රීන් එකෙන් ගේනවා. හරි ඒක හරි. එතකොට ඊළඟ එක තියෙන්නේ මෙතන ඒකත් කොහොමද දැන් ඒකත් හරිනේ. ඒකත් හරි. එතකොට අනිත් ඒවත් ඒ විදිහටම හරි. හරිද මේ තියෙන අනිත් ඒවත් ඒ විදිහට එනවා. දැන් මේ ක්‍රොස් මාක් හතර උඩට හරියටම මේක තියලා ඉවර වෙලා. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙහෙම කරන්න. මම ඔයාලට පෙන්නන්නම් ඒක. හරි. දැන් මෙන්න මේ විදිහට හදාගත්තට පස්සේ ළමයි දැන් මෙන්න මේක ගැන මම පොඩි විස්තරයක් කරනවා ඔයාලට. ඒ තමයි දැන් අපි මේ කිමිකල් එක ගාලා වේලුවානේ. හරි තාම අපි ලයිට් දාලා නැහැ. දැන් ට්‍රේසින් එකටත් හරියට තිබ්බා. දැන් මේකේ වෙන ක්‍රමය තමයි මේ සුදු ලයිට් ටික දැම්මට පස්සේ ටියුබ් බල්බ් ටික මේකට එළිය වදිද්දි දැන් බලන්නකො ග්ලාස් එක තියෙනවා. ඊට පස්සේ ට්‍රේසින් එක තියෙනවා. ඊට පස්සේ ස්ක්‍රීන් එකේ මෙෂ් එක තියෙනවා. ඒක දැන් අපි මෙහෙන් ලයිට් දාපු ගමන් මේ එළිය උඩට එද්දි ග්ලාස් එක හරහා ඇවිල්ලා වදිනවා ට්‍රේසින් පේපර් එකට. ඒක ට්‍රේසින් පේපර් එකේ මේ කළු පාටින් print කරලා තියෙන තැන් වලින් උඩට ලයිට් එක එන්න අනිත් තැන් වලින් එනවා එළිය. ඒ ටික වදිනවා ස්ක්‍රීන් එකේ මෙෂ් එකට. දැන් මෙෂ් එකේ අපි මොකද්ද කරලා තියෙන්නේ? කෙමිකල් කරලා වේලලා තියෙන්නේ. හරිද? මේකට වැදුනහම අපි මේක තියෙන විනාඩි ගණන්. දැන් මේ ලයිට් බොක්ස් එකේ තියෙන ලයිට් ප්‍රමාණය එකෙන් ඉඳලා ග්ලාස් එකට තියෙන උස එතකොට මේකේ දිග පළල මේ හැමදේම බලපානවා එක්ස්පෝස් ටයිම් එකට. එතකොට ඔයාලා කරනවා නම් ඔයාලා ටෙස්ට් කර කර බලන්න ඕනේ. දැන් මේ කෙමිකල් එකට මගේ එක්ස්පෝස් ටයිම් එක තමයි විනාඩි 3:00මාරත් 4ක්. 3:00මාරක් තිබ්බත් ප්‍රශ්න නැහැ. 4ක් විතර තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මම සාමාන්‍යයෙන් 4ක් වගේ තමයි තියන්නේ. එතකොට දැන් මේක මෙහෙම තියලා අපිට ලයිට් දාන්න බෑ. අපි කරන දේ තමයි මේක උඩට අපි දාන්න ඕනේ මොකක් හරි කළු පාට වගේ රෙද්දක්. ඒ කියන්නේ එතනින් උඩට ලයිට් එක එන්නේ නැති වෙන්න අපි කළු පාට වගේ රෙද්දක් දාන්න ඕනේ මේකට. මම ඒකට මේ වෙලාවේ මම පාවිච්චි කරන්නේ අඳුරු පාට රෙද්දක් තියෙනවා මගේ ළඟ. මම ඒක තමයි පාවිච්චි කරන්නේ. ඒක අපි මෙන්න මේක උඩට මෙන්න මේ ආකාරයට දානවා. හරිද? ඔන්න දැන් මේකට දාම මේක ඔයාලට පැහැදිලිද දන්නේ නැහැ. හොඳට බලන්න මොකද මට මෙතන ලයිට් දාන්න බැරි ප්‍රශ්නයක් තියෙන නිසා. දැන් මම මේ අඳුරු පාට රෙද්දක් දැම්ම මේක උඩට. දාලා ඉවර වෙලා මේකට මම තියනවා සාමාන්‍යයෙන් මේකට හොඳ ෂීට් එන්න තියන්න ඕන මොකක් හරි දෙයක් අපි එකට පාවිච්චි කරමු. පාරට පුළුවන් මේකට බරක් තියන්න ලොකු බරක් තියන්න ඕන. මොකද මේකේ ස්ක්‍රීන් එකයි මේ ආර්ට්වර්ක් එකයි දෙක හොඳට මෙන්න මේ වගේ පොතක් තියනවා මම මේ වගේ ඝනකම පොතක් තියෙනවා. අපි බලන්න ඕනේ ඒකෙන් සම්පූර්ණ ආර්ට්වර්ක් එක වැහෙනවද කියලා. වැහෙනවා ආර්ට්වර්ක් එක සම්පූර්ණම ප්‍රශ්නයක් නෑ. දැන් අපි මේකට තියන්න ඕන ලොකු බරක්. ඇයි ඒ බර තියන්නේ? බය වෙන්න එපා හොඳට බර තියන්න පුළුවන් මේකට. මං ගාව නම් තියෙනවා මේ වගේ කොන්ක්‍රීට් කැට. ඒවා ගොඩක් බරයි. ඔයාලට ඊට වඩා බර දේවල් තියෙනවා නම් තියන්නත් පුළුවන්. හරිද? මෙන්න මේ ආකාරයට ලොකු බරක් තියන්න ඕනේ. එතකොට තමයි ස්ක්‍රීන් එකේ මෙෂ් එකයි ට්‍රේසින් එකයි දෙක මූණට මූණ හොද්දට ෂීට් වෙන්න ඕනේ. මේ දෙක අතරින් මේ එළිය උඩට පනින්න බෑ වටෙන්. එහෙම ආවොත් ඔයාලගේ print එකේ line එහෙම හරියට sharp ස්ක්‍රීන් එකේ expose වෙන්නේ නැහැ. එහෙම වෙන්න හේතුව තමයි ආලෝකය ඒ රෙද්ද සහ ස්ක්‍රීන් එකේ රෙද්දත් ට්‍රේසින් එකත් අතරින් ගියොත් එහෙම වටේට ගියොත් එහෙම එක්ස්පෝස් වෙන එක සාර්ථකව වෙන්න ඕන. දැන් මම පේනවද ඔයාලට ලොකු බරක් තියලා තියෙන්නේ. කොන්ක්‍රීට් කැට මේ එකක් තියෙන සාමාන්‍යයෙන් කිලෝ 8ක් වගේ තියෙනවා. මේක මේ විදිහට මම තියලා තව බර තියන්න ඕනේ. ලොකු ස්ක්‍රීන් කරලාදී තව බර තිබ්බර කමන්නේ. නමුත් මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ස්ක්‍රීන් එකේ මෙෂ් එකයි ට්‍රේසින් එකයි අතර හිතසක් වෙන්නේ නැතුව දෙක හොඳට ෂීට් වෙන්න ඕනේ. හරිද? හරි. දැන් ඔයාලට තියෙන්නේ ඔයා ගන්න ඔයාගේ ෆෝන් එක අරගෙන ස්ටොප් වොච් එක දාගන්න ඕනේ. හරිද? මම මේක පෙන්නන්නම් කරන විදිය.
ඔන්න දැන් ඔයාලා ස්ටොප් වොච් එක තියාගන්න ඕනේ. දැන් මම ස්ටොප් වොච් එක තියාගන්න මොකද මගේ ෆෝන් එක දැන් මම මේ වෙලාවේ කැමරා ඔන් කරලා තියෙන නිසා මට බෑ එතනින්. ඒ නිසා මම වෙනත් ෆෝන් එකකින් ස්ටොප් වොච් තියාගන්නවා. ඔයාලගේ ක්ලොක් එකට ගිහිල්ලා ක්ලොක් එකේ තියෙනවා ස්ටොප් වොච් කියලා එකට යන්න. ඊළඟ දැන් හොඳට බලා ගන්න ස්ටොප් වොච් එක තියලා මේ බල්බ් එක ඕෆ් කරන්න දැන්. හරිද? දැන් මේකේ ලයිට් එක දානවත් එක්කම ස්ටොප් වොච් එක මේ ඔන් කරගන්න. ඔන්න මම ලයිට් එක දාද්දිම ස්ටොප් වොච් එක ඔන් කරා. හරිද? මේ යන්නේ පේනවනේ. පේනවද? පේනවනේ මේ. දැන් මම මේක විනාඩි 4ක් තියනවා මෙහෙම. අපි බලමු මොකද වෙන්නේ කියලා. විනාඩි 4ක් අපි ඒක තියන්න ඕනේ. මේ මගේ ලයිට් බොක්ස් එකේ විදිහට විනාඩි 4ක් ඔයාලට එක අනුව වෙනස් වෙයි. ඒවා ඔයාලා තියලා බලලා පොඩි තප්පර විනාඩි ගානකින් තමයි වෙනස් වෙන්නේ. විනාඩියකින් දෙකකින් වගේ වෙනස් වෙයි. අපි වහම තියලා බලමු පොඩ්ඩක්. හරිද ලේස් එක දැම්මද? හරි තාම විනාඩි 2යි 44යි. තව තියෙනවා විනාඩි 4 වෙන්න බලමු. එතකොට මේක පැහැදිලිවම ඔයාලා දැන් මේකෙන් ඉගෙන ගන්න ඕන දේ තමයි එක්ස්පෝස් කරද්දී කිමිකල් එක දෙපැත්තම ගන්න ඕනේ. තුනීවට ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒක හොද්දටම වේලන්න ඕනේ. හරි? ඒක ඩ්‍රයර් එකකින් හරි හොට් ගන් එකකින් හරි එහෙම නැත්නම් රෑක ගාලා කරුවල කාමරයක දාලා උදේ ගත්තත් කමන්නේ. මේක හොඳට වේලන්න ඕනේ. වේලලා අපි ගන්න ට්‍රේසින් එකත් ලේසර් ප්‍රින්ටර් එකකින් හොඳ තත්ත්වෙ හොඳ බ්ලැක් එක එන්න ගන්න ඕනේ. හරිද? එහෙම බ්ලැක් එක අඩු වේවට එනවා වෙනම එකක්. ඒකදී අපි මේ කිමිකල් එක එනවා කිමිකල් එක ස්ප්‍රේ කරපුවම කළු එක වැඩි වෙනවා. හරිද? මේකට අවශ්‍ය නැහැ මම ගාව තියෙන එක ඉතාමත්ම හොඳම ක්වොලිටි එක හොඳට බ්ලැක් එක කියන ලේසර් ප්‍රින්ටර් එකකින් ගත් එකක් තියෙන්නේ. හරිද? එහෙම අඩු වේවට තමයි එන්නේ ඒකෙන් ඒ කිමිකල් එක ස්ප්‍රේ කරාට පස්සේ මේකේ බ්ලැක් එක වැඩි වෙනවා. හරිද? ඒක අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී මේක හොඳටම තියෙන නිසා. ඊට පස්සේ ඒක තියලා මේක ස්ක්‍රීන් එක තියලා හොඳට ෂීට් එන්න තියලා ඒක උඩට හොඳ බරක් තියන්න ඕන රෙදි කෑල්ලක් කළු පාට වගේ රෙදි කෑල්ලක් දාලා හොඳ බරක් තියන්න ඕනේ. එහෙම තියලා විනාඩි 4ක් මගේ එක්ස්පෝස් බොක්ස් එකේ විදිහට විනාඩි 4ක් තමයි යන්න ඕන. දැන් විනාඩි 4 හරි මම මේක ස්ටොප් කරනවා. මේකේ තප්පර 2-3ක් වැඩි වුණා එහෙම කියලා අවුලක් නැහැ. හරියට විනාඩි 4 කියලා නැහැ. තප්පර 15ක් විතර වැඩි වුණා කියලා අවුලක් නැහැ. හරි. දැන් ඔන්න මම අනිත් ලයිට් එක දාන්නම් ඔයාලට පේන්නේ නැති නිසා ඒකට එක්ස්පෝස් වෙන්නේ නැහනේ. හරිද? දැන් මම මේ ටික අයින් කරනවා. අර කිමිකල් එකේ නම තමයි ඩාර්ක්නර්. ඩාර්ක්නර් කියලා තියෙනවා කිමිකල් එක.
ඒක අරගෙන ඉවර වෙලා ට්‍රේසින් එකට ස්ප්‍රේ කරපුවාම යන්තම් ට්‍රේසින් එකේ කළු අඩුයි නම් කළු ගතිය වැඩි වෙනවා print එකේ. ඊට පස්සේ ගන්න පුළුවන් අපිට ඒක ඩාර්ක්නර් දාලා ඉවර වෙලා මේ එක්ස්පෝස් කරන්න. ඒක ගන්න ගොඩක් වෙලාවට කළු පාට අඩු දුර්වල ට්‍රේසින් වලට තමයි ඒක ගහන්නේ. මේකේ නම් හොඳටම මේ ට්‍රේසින් එක තියෙනවා. දැන් අපි මේක අයින් කරා. හරිද? මෙන්න ගත්ත ස්ක්‍රීන් එක දැන්. දැන් මේ ස්ක්‍රීන් එකේ මොනවාරි වෙනසක් පේන්න තියෙනවද කියලා බලන්න. මොනවත් නැහැ නේද? කිසිම වෙනසක් නැහැ නේද? මේ මොනවා පේනද? දැන් අර બ્લોක් එකේ ඇවිල්ලාද මේකට? දැන් print කරන්න යන එක තාම ඇවිල්ලා නැහැ. එහෙනම් මොකද්ද කරන්නේ? මේක අපි හොදන්න ඕනේ. ඒතකොට මේක හොදන්න එළියට පහළියට ගෙනියන්න කලින් අපි පොඩි රෙදි කෑල්ලකට වතුර පොඟවලා මෙන්න මේ විදිහට බලා ගන්න. මේ වතුර එක තියෙන මේ රෙදි කෑල්ල. මේ රෙදි කෑල්ලට අපි මෙහෙම වතුර හොඳට පොඟවලා හරිද? මේ ස්ක්‍රීන් එක පිටපැත්ත අපි මේ විදිහට පිහින්න ඕනේ මේ. ඒක කරන්නේ අපි එළියට ගෙනියද්දී අවුවට හරි එළියට හරි නිරාවරණය වෙලා නැවත මේක එක්ස්පෝස් එක ක්‍රියාකාරී වෙන්න ගියොත් මේක තව හයි වෙන්න ගියොත් එහෙම අපිට නියම ප්‍රතිඵල ගන්න බැරි වෙනවා. ඒක නිසා මේක වතුරෙන් තෙත් කරලා ගෙනියනවා. මේක වතුරෙන් මෙහෙම තෙත් කරපුවාම ඔයාලට පේනවා මේකේ අර අපේ ඩිසයින් එක දැන් උඩට මතුවෙනවා මේ. ඉස්සල්ලා දැක්කේ නැති වුණාට දැන් බලන්න. ඇවිල්ලා නේද ඩිසයින් එක ටිකක්. හැබැයි මේක හරියටම ඇවිල්ලා නැහැ. එහෙනම් අපි දැන් කරන්නේ මේක හොදන්න ඕනේ. ඒකට අපි යන් කොහොමද හොදන්නේ කියලා බලන්න. දැන් අපි මේක ටිකක් ප්‍රෙෂර් එකෙන් හොදන්න ඕනේ. ඔන්න දැන් මම හොදනවා බලා ගන්න කොහොමද හොදන්නේ කියලා. මේක මෙහෙම තියෙන ටිකක් ප්‍රෙෂර් එකට ගහන්න ඕනේ. දැන් ඔයාලට පේනවාද? පැහැදිලිවම හොඳට තියෙනවා නේද? චූටි අකුරු පවා ලස්සනට අවිල්ල තියෙනවා නේද? ඔයාලට පැහැදිලිව පේන්නේ නැති කියලා මම හිතනවා. මෙන් බලද්දි පේනවා. හැබැයි මතක තියාගන්න මේක හොඳට හොදන්න නැත්නම් බාගට හොදන්න එපා. එක්ස්පෝස් වෙච්ච නැති කෑලි අවිල්ල මේක උඩ හිර වෙනවා. ඒක මෙහෙම බලද්දි පේන්නේ වේලුණාට පස්සේ මේ ධාරවලේම නිකන් දැල්ලක් වගේ පේනවා. හරිද? එතනින් වදින්නේ නැහැ. ඒක නිසා මේක හොඳට નિયમિત කාලයේ තියලා වේලලා එක්ස්පෝස් කරලා මේ විදිහට හොඳට හොදන්න. එතකොට මෙන්න මේ වගේ එනවා. අපි මේක දැන් මේක අපි වේලලා ඉවර වෙලා තමයි ආයෙ print එකට ගන්න තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මේක මෙහෙම ඉවර කරලා ඉවර වෙලා තද අවුවේ පැය භාගයක් විතර තියලා ගන්න. එතකොට මේ ස්ටෙන්සිල් එක ගොඩක් ශරිමත් වෙනවා. ඊට පස්සේ ආයෙ print එක කරන්න පුළුවන්. හරිද? අපි ඊට පස්සේ බලමු වේලලා ඉවරලා print එක කරන්නේ කොහොමද කියලා.